සුබ දවසක් ඔයාලා හැමෝටම YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ලෝක ප්‍රසිද්ධ රයිස් මාස්ක් එක හදාගෙන තමයි අද මම හදන්නේ. මේක try කරන ඔයාට benefits ගොඩාක් හම්බ වෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මං කිව්වනේ අද රයිස් මාස්ක් එක හදන්න කියලා. මේක මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ රයිස් මාස්ක් එකක්. වැඩියෙන්ම කොරියන් ස්කින් කෙයාර් වලට තමයි මේක යන්නේ. ඉතින් මේක හදාගන්න අපිට අනිවාර්යයෙන්ම හාල් අවශ්‍ය වෙනවා. හාල් නැත්තම් හාල් පිටි. මම හාල් පිටි මේ විදිහට හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න අවශ්‍ය වෙලාවට අරගන්න. හාල් ටිකක් පෙඟෙන දාලා ඒ ටික හොඳට හොදලා බ්ලෙන්ඩ් කරලා මේ වගේ කප් එකකට දාලා වහලා මම අරන් තියාගන්න අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. ඉතින් එහෙම තියාගන්න නම් මං හිතනවා ඔයාලටත් ඒක ගොඩක් ලේසි වෙයි කියලා. නැත්තම් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අපිට උයන්න ගන්න සහල් පාවිච්චි කරන්න. ඔයාලට රතු හාල් සුදු හාල් කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් වලිනුත් මම එකතු කරගන්නවා තේ හැන්දක්. ඒ වගේම උණු වතුර ටිකක් එකතු කරගන්නවා. මේ ටික කලවම් කරගන්නවා. මම මේක හදාගන්නකොට ටිකක් වැඩිපුර හදාගත්තා. මේ ප්‍රමාණයට මම ටිකක් වැඩිපුර තව එකතු කරගත්තා. ටිකක් වැඩිපුර දවසක් තියාගන්න හදාගන්න නිසා. ඒ කිව්වේ මේක ගොඩාක් ලොකු දවසක් තියාගන්න බෑ. සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ලිපේ තියලා චූටි වෙලාවයි රත් කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ වගේ ඝනකම් මිශ්‍රණයක් එනවා. ඝනකම මිශ්‍රණේ ටිකක් ගොඩාක් ඝනකම් වුණොත් එහෙම ඔයාලා මේකට ආයෙත් ෆ්‍රෙෂ් මිල්ක් චූට්ටක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක ස්කින් එකේ ඇප්ලයි කරගන්න. මේක මේ විදිහට ඇප්ලයි කරා කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ලස්සන ස්මූත් ලස්සන ස්කින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන කලර් එකක් අපේ ස්කින් එකට එනවා. අර අපි කියන්නේ කොරියන් ස්කින් කලර් එකක් කියලා. අන්න ඒ වගේ ග්ලාස් ස්කින් එකක් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හදාගත්තු මාස්ක් එක මෙන්න මේ විදිහට ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරගන්න තියෙන්නේ. මේක අර ටිකක් ඝනකම් මිශ්‍රණයක් නිසා මෙන්න මේ වගේ අතින් ඇප්ලයි කරගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මේක අපිට බ්‍රෂ් එකකින් ඇප්ලයි කරගන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ අත් දෙක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මුහුණේ ඇප්ලයි කරන්න. ඒ වගේම බෙල්ලත් අමතක කරන්න එපා. මේක ගාලා අපිට ගොඩාක් වෙලා ඉන්න අවශ්‍ය නෑ. මේක අර ටිකක් ඝනකම් හින්දා ඉක්මනටම වේලෙන්න බලනවා. සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ යනකොට මෙන්න මේ ටයිට් එකට එනවා. මේ වෙලාවේදී ඔයාලා කතා කරන්න hina වෙන්න යන්න එපා. මෙන්න මේ වගේ මම වගේ බුම්මගෙන ඉන්න. hina වුණොත් එහෙම ඔයාගේ ස්කින් එකේ ඉරෙන්න බලනවා. ඒ නිසා මෙන්න මේ වගේ ඒක හොඳට ටයිට් වෙලා වේලිලා වගේ දැනුණට පස්සේ සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. ගොඩාක්ම සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරගන්න අපහසුයි වගේ දැනුණොත් මද රස්නේ වතුර චුට්ටක් පාවිච්චි කරලා මූණ සෝදලා ඉවත් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි රයිස් මාස්ක් එක දාගන්න. මේක try කරලා බලන්න අනිවාර්යයෙන්ම. කැමති නම් ඔයාලා මේක හදාගන්නකොට ලිපේ තියලා ඉවත් කරගත්තට පස්සේ මේ පැණි ටිකකුත් දාන්න. එතකොට රිසල්ට් එක වැඩි. එහෙනම් ඔන්න try කරලා බලන්න. ආයෙ වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.